හායි යාළුවනේ ඔයාලට කොහොමද ඉතින් vlog එක ඉක්මනින් ගේනවා කිව්වට vlog එක නම් පරක් වුණා. වැඩත් එක්ක මොකද ඊ ටිකේම ගොඩක් බිසි වෙලා හිටියා. ඔයාලා දන්නවනේ දැන්ටම thumbnail එකෙන් කොහෙද මම මේ යන්නේ කියලා. ඉතින් එහෙනම් vlog එක එක්ක අවසාන වෙනකම් ඉන්න. අද මම මගේ යාළුවෙක් අල්ජදාෆල බෝට් රයිඩ් එකකට යනවා. ඉතින් දැන් මම මේ ලෑස්තිලා කරලා ලිෆ්ට් එක යනකම් ඉන්නේ. ඉතින් අපිට දිග නිවාඩුවක් හම්බුණා ඊද් වලට. ඊද් කියන්නේ මේ ඊද් අල් අදා කියලා හජ් ෆෙස්ටිවල් එක මුස්ලිම් අයගේ 26 මේ 26 ඉඳන් 29 වෙනිකන් හම්බුණා holidays 4 days ස්කූල් එකේ මම ස්කූල් එකේ වැඩ කරන්නේ. ඉතින් ළමයින්ටත් හොලිඩේස් දුන්නා අපිටත් හොලිඩේස් දුන්නා. ඒක නිසා අපිට දවස් 4ක්ම නිවාඩු දෙනවනේ. ඉතින් අපි කට්ටිය ප්ලෑන් කරා ගමනක් යමු කියලා. ඔයාලා දන්නවනේ දැන්ටම thumbnail එකකින් කොහෙද අපි මේ යන්නේ කියලා. මේක මගේ අතරම first time experience එක ඩුබායි වල. බෝට් රයිඩ් එකක් මම ගිහිල්ලාම නෑ. මං හිතන්නේ මගේ යාළුවොත් ගිහිල්ලා නෑ. යාළුවගේ first time experience එක. ඉතින් ඒක නිසා කට්ටියම ගොඩක් එක්සයිට් වෙලා හිටියේ. අතරම අපි ඒ දවස් වෙනකම් බල හිටියේ. කට්ටියම එකතු වෙලා ඉතින් යන්න ඕන. දන්නවනේ යාළුවෝ කට්ටිය එකතු වුණාම කොහොමද කියලා. කට්ටිය කතා එක්කෙනෙ hina වෙනවා, කිකෙනාව අවුස් වෙනවා, විහිළු කරගන්නවා. ඉතින් ඒ දේවල් හින්දා අපි බලන් හිටියේ. අනික හැමෝටම අලුත් එක්ස්පීරියන්ස් එකක් නේ මේක. එහෙනම් අපි යන් මම ඔයාලවත් එක්කන් යනවා මා එක්ක. ඉතින් ඇත්තටම අපි කට්ටිය එකතු වුණාම ගොඩක් දේවල් තියෙනවා කතා කරන්න. අපි දැන් තැන්ට ආවා. ඉතින් අපි බලමුකෝ ඉස්සරහට වීඩියෝ එකෙන් මොකද වෙන්නේ කියලා. මේ පැත්තේ හරියම ලස්සනයි මේ. ඉතින් හරියම නිස්කලංකයි. කට්ටියත් එහෙම නැහැ ලොකුට. හැබැයි එදා නිවාඩු දවසක් ඉඳන් ඇත්තටම කට්ටිය වැඩි. මොකද ගොඩක් අයට ඉතින් හොලිඩේස් හම්බෙනවනේ පබ්ලික් හොලිඩේස් එහෙම. ඉතින් ඒතකොට කට්ටිය ගොඩක් වැඩි. බෝට්ස් වල එහෙම ගොඩක් කට්ටිය. ඇත්තටම මේ රටේ ගොඩක් වෙලාට ලස්සන පේන්නේ මේ තියෙන එක එක විදිහේ බිල්ඩින්. එතකොට ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් කියන්නේ ඔය පාරවල් හදලා තියෙන විදිහ. ඇත්තටම මේ පාරවල් එහෙම එක තැනක පාරවල් 5ක් විතර පේන්න දෙන. උඩින් යටින් හැම පැත්තෙන් පාරවල් දෙනවා. ඉතින් අර හැම දෙයක් එක්කම මේ රටේ ලස්සන තවත් මේ කියන්නේ ගොඩක් ලොකුවට ඒක පෙන්නනවා. මොකද බිල්ඩින් වලත් ගත්තාම හැම එකම එක වගේ නෙමෙයි. එක එක විදිහේ ස්ට්‍රක්චර්ස් ඉන්නේ. දැන් ලංකාවේ ගොඩක් වෙලාට බිල්ඩින් ගොඩක් ඒවා ඉතින් එක වගේනේ. මෙහි මාර වෙනස්. එකට එකක් වෙනස්. එකට එකක් දෙවෙන්නේ නැහැ. ඉතින් ඇත්තටම මෙහි එළියට බහලාදී මම ගොඩක් වෙලාට හිතන දේ තමයි පාර දිහා බලන් යද්දී මෙහි ගොඩක් ලස්සනලා තියෙන ඇත්තටම බිල්ඩින් වලින්. ඩුබායි කියන UAE කියන රට ගොඩක් දැන් බලන්න මේ බිල්ඩින් එක උනත් මාර වෙනස්. මේ වගේ බිල්ඩින් එකක් මේ ලෝකෙටම එකයි මේ ස්ට්‍රක්චර් එකකින් තියෙන. ඉතින් ඒ දේවල් වලින් තමයි මේ රට ගොඩක් ලස්සන කරලා තියෙන්නේ. ඉතින් යාළුවනේ ඇත්තටම අපිට වෙලාවක් හම්බුනොත් එළියට යන එක හොඳයි. මොකද කලින් ගිහින් නැති තැනකට අලුත් තැනකට අලුතෙන් එක්ස්පීරියන්ස් එකක් ගන්න. මොකද ඒක ජීවිතයට වෙනසක්. හැමදාම ඒකාකාරී ජීවිතෙන් මිදලා වැඩ කියලා හැම වෙලෙම වැඩත් එක්කම ඉන්නේ නැතුව වෙනසක් තියෙන එක හොඳයි. ජීවිතයට එළියට යන එක හොඳයි. අපේ මනසට හැමදේටම යාළුවෝ එක්ක ටයිම් ස්පෙන්ඩ් කරන එක ඒ දේවල් උත් හොඳයි. මොකද ඇත්තටම මේ ඩුබායි කියන්නේ ඉතින් ගොඩක් වෙලාවට පැය ගණන් වැඩ පැය 12 15 පැය 10 12 ඔය වගේ ඒ කියන්නේ ඒක ජොබ් එකකින් ජොබ් එක වෙනස් වෙනවා. ඉතින් අපිට නිවාඩුවක් හම්බුනොත් ඇත්තටම නිදහස් තැනකට ගිහිල්ලා යාළුවෝ එක්ක නැත්තම් හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ් ඉන්න හස්බන්ඩ් එක්ක එහෙම යන එක ඉතින් ගොඩක් හොඳයි. මේ තියෙන්නේ මෙයාලගේ බෝට්ස් ජෙට් ස්කී ඔය එක ඒවා තියෙනවා. කියන්නේ ඉතින් මෙයාලගේ එක යොට් බෝට්ස් උත් තියෙනවා.
ඒක ප්‍රයිස් එකත් වෙනස් වෙනවා. මම ඔයාලට දාන්නම් මේ වීඩියෝ එකේම අපි ගිය පැකේජ් එක. ලක්ෂරි yacht boats තියෙනවා, non luxury කියන්නේ normal simple luxury yacht boats තියෙනවා. මේවා තමයි boats. මේවා ඇත්තටම හොඳ boats. අපි ගිය එක සාමාන්‍ය normal එකක්. මේ දැන් උන් අපි ආව boat එකට. මේ තමයි අපි ගිය boat එක. ඒක හරියට පේන්නේ මට හරියට වීඩියෝ එකක් ගන්න බැරුව ගියා එකේ. මේ ඔය දැන් මේක එහෙම හොඳ එකක්. මේ boat එක එහෙම. මේක ටිකක් පරණ කාලේ විදිය එකක්. හරි අපි yacht boat එකට ආව එහෙනම් ඒත් first things first කියලා අපි ඉතින් ගොඩක් වීඩියෝස් ගත්තා, ෆොටෝස් ගත්තා. හැබැයි අද ගොඩක් රස්නේ සමයක ළඟ මෙනින්ද රස්නේ ඉතින් ඒ වුණාට ඒක ප්‍රශ්නයක් නැහැ. කට්ටිය ඒක කාලේ ගත කරන එක ඊට වඩා වටිනවා නේ රස්නේ පැත්තකින් තියලා. ඉතින් අපි හොඳ ටයිම් ස්පෙන්ඩ් කරා. ඇත්තටම අපි මේ එක්ස්පෙක්ට් කරා ගොඩක් හොඳ බෝට් එකක් කියන්නේ මීට වඩා හොඳ බෝට් එකක් අපි එක්ස්පෙක්ට් කරා. මේකේ මෙයාලා කිව්වා පැකේජ් එකට අන්ලිමිටඩ් මොකක්ද food, drinks, puppet show, tanora dance, 2 hours cruising, Burj Khalifa view, Creek Harbour view, Creek Island view, DFC fountain show, ඒ වගේ දේවල් ඉන්ක්ලූඩ් කරලා තිබ්බ පැකේජ් එකට. හැබැයි ඉතින් ඒ දේවල් සේරම හම්බුන්නේ නැහැ. ඒකත් කියන්න බෑ. ඉතින් ඇත්තටම අපි ගොඩක් දුරට මේ බෝට් රයිඩ් එකත් එක්ක සැටිස්ෆයි නැහැ. But it's okay. හරි දැන් කට්ටිය කෑම කන්න රෙඩි වෙන්නේ. කෑම ටිකත් අපිට සර්ව් කරා කොකාකෝලා, නූඩල්ස් බුෆේ එකක් තමයි තිබ්බේ. ඒකට තිබ්බ නූඩල්ස්, ඔය චිකන්, සැලඩ් ඒවා තිබ්බා. ඒව එච්චරම රහ නෑ ඇත්තටම. නිකන් හරි අමුතුයි. එකටම අපිට ආව ගමන්ම දුන්න වෝටර් ඩෙසර්ට් දෙනවා කියලා තිබ්බා. ඒවා කිසිම දෙයක් නැහැ. අපි හිතුවේ බුෆේ කිව්වම ඩෙසර්ට්, වෙල්කම් ඩ්‍රින්ක් ඒ දේවල් තියෙයි කියලා. ඒවා මුකුත් තිබ්බේ නැහැ. එක මිනිස්සෙක් ඇවිල්ලා කිව්වා ඒවා පේ කරලා ගන්න තියෙනවා. ඔයාලා කැමතිද ගන්න කියලා. ඒ කියන්නේ ඩෙසර්ට් එකයි ඔය අයිස්ක්‍රීම් වර්ග ඒවා තියෙනවා කියලා. අපි ඒව ගත්තේ නැහැ. කෑම එකත් එහෙම ලොකු රහක් නැහැ. නමුත් අපි කෑවා. ඉතින් බඩගින්න හිටියේ කට්ටියම. ඉතින් ඩුබායි ඉන්න ඔයාලා හරි විසිට් වෙන්න හිතන් ඉන්න, ඔයාලා හරි ඩුබායි විසිට් කරන්න එන්න හිතන් ඉන්න, බෝට් රයිඩ්ස් යන්න හිතන් ඉන්නවා නම් හොඳට බලලා යන්න. හොඳ බෝට් එකක් සෙලෙක්ට් කරගන්න. මොකද සමහරක් බෝට්ස් තියෙනවා, බෝට්ස් කියන්නේ yachts තමයි. ඒව තියෙනවා දිරාම් 55ක්. ඒ කියන්නේ දිරාම් 55කින් ලංකා සල්ලි වලින් 4000ක්. ඒක රේට් එක අනුව වෙනස් වෙනවා. ඉතින් ඒ ගාන වගේ 55 35 එක එක ගණන්වල තියෙනවා. ඒක අර ඒකේ ඉන්ක්ලූඩ් වෙන දේවල් අනුව වෙනස් වෙනවා. මේ වලට පේන්නේ මොහමඩ් බින් රෂීද් ලයිබ්‍රරි එක. මේක තියෙන ඇත්තටම ඩුබායි ක්‍රීක් එක ළඟමයි. අපිට ෆුඩ් දෙවෙනි පාරත් බෙදා ගන්න chance එක තිබ්බ. නමුත් අපි යද්දි ගොඩක් දේවල් ඉවරයි. දේවල් අනික 29 වලට නෙමෙයි අපිට හම්බුනේ. අපි 35 පේ කරා යන්නේ. ඉතින් ඔයාලටත් බුක් කරන්න ඕන නම් මේ තියෙන කන්ටැක්ට් කරගන්න. කන්ටැක්ට් කරලා හොඳ බෝට් එකක් බුක් කරන්න. අනිවාර්යෙන්ම එයාලගෙන් අහන්න මේ දේවල් හරියටම අපිට දෙනවද, ඇත්තටම දෙනවද කියලා. ඉතින් ඒ දේවල් හම්බුනේ නැත්නම් ඇත්තටම ඔයාලා පේ කරලා යන එක අපරාධයක්. ඒකයි ඒකෙන්ද ඒ දේවල් බලලා කරලා යන්න. ඉතින් බර්ජ් ඛලීෆා එකත් ඇත්තටම ගොඩක් දුරට පෙනුනේ. අපි හිතුවා ළඟටම පෙනී කියලා.
ගොඩක් දුර හරියට පෙනුන්නේ නැහැ බර්ජ් ඛලීෆා එකේ මොනවද ඩිස්ප්ලේ වෙන්නේ කියලාවත්. අනික ලොකේෂන්ස් එහෙම ගොඩක් තිබෙන්නේ නැහැ. පැය දෙකක රයිඩ් එකක් කිව්වට පැය දෙකක් තිබෙන්නේ නැහැ. පැයකමාර. අනික ලොකේෂන්ස් එහෙම ගොඩක් දැක්කෙත් නැහැ. ඉතින් බෝට් එක අපි ඉන්න තැනින් යද්දි ටිකක් පරක්කු වුණා කටිය ලෝඩ් කරන් එහෙම යද්දි. ඒ ගිහලත් පැයක් වගේ ඒකින් වෙලාවකින් අනිත් පැත්තට අපි ආවත් එක්ක. අවුලන්නේ but it was a good experience overall. ඉතින් ඔයාලත් yacht ride එකක් යන්න හිතන් ඉන්නවනම් මේ දේවල් ටික කන්සිඩර් කරන්න අනිවාර්යයෙන්. ඉතින් ඇත්තටම yacht ride එකක් යනවා නම් කන්සිඩර් කරන්න ඕන දේවල් ටිකක් මම පැත්තෙන් දාලා තියෙනවා. මේ තමයි sessions ටික 6 ඉඳන් 8 වෙනකන් 8 ඉඳන් 10 වෙනකන් 10 ඉඳන් 12 වෙනකන් තුනක් තියෙනවා sessions. මම හිතන් තව තියෙනවා දන්න තරමේ මේ ටික තමයි මම දන්න ටික. ඔයාලා එක පොඩ්ඩක් ඔයාලා යන බෝට් එකත් එක්ක කන්ෆර්ම් කරගන්න. ඉතින් කට්ටියම yacht ride එක ඉවරලා දැන් ගෙදර යන්නයි හදන්නේ. වීඩියෝ එක ඉවරනකම් බලුවට thank you හැමෝටම. ආය අලුත් වීඩියෝ එකක් අරන් එකම් පරිස්සමෙන් ඉන්න. bye bye. See you next time.